හෙලෝ අද වීඩියෝ එක බර්ත්ඩේ එක දවසේ මං මොනවද කරේ කියන එකයි. ඉතින් ඉස්සල්ලාම ලෑස්ති වෙලා බුදුන් වැඳලා ඊට පස්සේ අපේ අම්මා ලස්සන කිරිබත් කේක් එකක් හදලා තිබුණා. ඉතින් ඒක තමයි මේ. හරිම සිම්පල් ලස්සන රස කිරිබත් කේක් එකක්. ඊට පස්සේ ඒක කපලා මේ විදිහට කට්ටියට කැව්වා ගෙදර ඉන්න අම්මයි තාත්තයි මල්ලි. ඊට පස්සේ ඉස්කෝලේ ගියා. මොන බලන්නකෝ ඉස්කෝලේදී අපේ පිස්සු කෙල්ල මට තෑග්ගක් ගෙනල්ලා. එමේ ඉතින් දැවිලි නෑ ඉනත් අරන් මට අනිත් පැත්ත දන්නේ නැහැ Happy birthday Hirani miss. එන්නම වයසට යනවා. හැබැයි මිස් තාම අක්කා වගේ වෙලාවකට බන් කියලාත් කියවෙනවා. කියවෙන්න යනවා. ටික කාලයක් හිටියේ. මිස් වගේම පිස්සු කෙලින්න ගත්තා. ඉතින් එහෙනම් ලැබුවා අවුරුදු 30. උපන් දිනේට සුවපත්. යකෝ 30යි කියන තාම එක වැරදි. අන්නේ යනවා ඇත්තේ. මම 30ට යන්න අකමැති. කට් කරනවා. මම 30ට යන්න අකමැති යන්නේ. ඊට පස්සේ තවත් ගෝලියෝ කට්ටියක් ආවා. එයාලා තෑග්ගක් අරන් ඇවිල්ලා ඉතින් මට විශ් කරා මේ විදිහට. තව ගොඩාක් ළමයි විශ් කරා. ඉතින් මට ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා ඇත්තටම. ඊට පස්සේ මේ අපේ පියුමි සහෝදරි මට ලස්සන තෑග්ගක් දුන්නා. ඒක තමයි මෙන්න මේක. ඒක හරිම ලස්සනයි. thank you පියු. ඊට පස්සේ අපි රෑ පවුලේ කට්ටියත් එක්ක ගියා ඩිනර් අවුට් එකකට. ඉතින් මේක තියෙන්නේ අලුතෙන් දාපු රෙස්ටෝරන්ට් එකක් ඩබල් බැරල් කියලා කිරිබත් ගොඩ. ඉතින් ෆස්ට් ටයිම් තමයි මේ අපි ආවේ. හරිම ෂෝක් එක ලස්සනයි. ලස්සන රෙස්ටෝරන්ට් එකක්. කෑමත් හොඳයි. රීසනබල් ප්‍රයිසස් තිබ්බේ. ඉතින් අපි හොඳට එන්ජොයි කරා. ෆැමිලි ටයිම් එකක් තිබ්බා. ඉතින් අපිට ඒ වෙලාවේ හොඳට අපි ඉතින් ලස්සන්ට ඒ වෙලාව ගත කරා. ඉතින් ඔන්නෝම තමයි මගේ බර්ත්ඩේ එක මම සෙලිබ්‍රේට් කරේ බර්ත්ඩේ දවසේ මේ අප්‍රේල් 9. ඉතින් මට දැන් අවුරුදු 30ක් දෙයියනේ. ඒවට පේන්නේ නෑනේ තෙච්චර වයසයි කියලා. ඉතින් ඒ වයසයි කියලා කියන්නත් එපා. ඉතින් එහෙනම් තවත් දවසක හම්බ වෙමු. thank you වීඩියෝ එක බලුවාට. bye.